NIA එක අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අස් වෙලා තියෙනවා. අපි දන්නවා අගමැතිවරි බල කරලා තියෙන අස් වෙන්න කියලා. ඒකින් තමයි ආය తాවකාලික ඉවත් උනේ. එයාගේ පිට දාලා හරියන්නේ නැහැ මේක. අනිත් එක මේ පෙළ පොත්වල දහස් සංඛ්‍යාත වැරදි තියෙනවා. වචන ඔයක් හරියට ගහගන්න බෑ. ඉංග්‍රීසි අකුරක් හරියට ගහගන්න බෑ. දැන් අපි පාසල් ගියානේ. මාධ්‍යවේදිනුත් පාසල් ගියා. ඒ කාලේ පෙළ පොත්වල එහෙම වැරදි හොයාගන්න බෑ. හෙව්වත් හොයාගන්න බෑ. ඉතින් මේක දිගටම වැරදි තියෙන මේ වගේ සංස්කෘතිය ආගම රට විනාශ කරන්න ගත්ත උත්සාහයක් කියන එක තමයි අපිට පේන්නේ. ඒගොල්ලෝගේ අදහස අනුව නිරාගමික රාජ්‍යයක් හදන්න මේ වගේ සංස්කෘතිය විනාශ වෙච්ච රටක් දරුවෝ බිහි කරන්න ගත්ත උත්සාහයක්. ඉතින් ඒ උත්සාහය අපිට ඉඩ දෙන්න නරකයි. අනිත් පැත්තේ මේගොල්ලෝ කලිනුත් ගෙනාවා මේ වගේ එකක්. මේගොල්ලෝ යුනිසෙෆ් එක ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය එකතුලා ගෙනාවා කම්ප්‍රිහෙන්සිව් සෙක්ස් එඩියුකේෂන් කියලා සංකල්පයක්. ඒ කම්ප්‍රිහෙන්සිව් සෙක්ස් එඩියුකේෂන් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය කියන අර්ථයේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය උගන්වන්න තමයි මේ සැලසුම් කරේ. ඒ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ පාඩම්, ලිංගික දිශානතිය සම්බන්ධ පාඩම්, කොහොමද ඒ ලිංගිකත්වයට අදාළ යහළුවන් සොයාගන්නේ? ඒ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් මේ රටේ මේ 6 වසරේ පුංචි දරුවන්ට ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ ඔය කියන ප්‍රශ්න වලින් ආරක්ෂා වෙන ආකාරයේ අධ්‍යාපනයක් ඕනේ. ආරක්ෂා වෙන ආකාරයේ අධ්‍යාපනයක්. දැන් මේක වරද්දගෙන තියෙන්නේ අගමැතිවරිය. ඒක නිසා කරුණාකරලා අපි කියන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිගේ පැත්තෙන් මේක යවන්නේ නැතුව මේකට අදාළ සියලුම අය මේකට වග කියන්න ඕන. අගමැතිවරිය වග කියන්නේ අධ්‍යාපන ඇමතිවරිය විදියට කරුණාකරලා අධ්‍යාපන ඇමතිකම දාලා යන්න. වෙන ඕන එකක් තියාගෙන මේ අධ්‍යාපන ඇමතිකම වැඩ කරන්න තේරෙන්නේ නැහැ.